කෑමටත් මරු බීමටත් මරු මේ තියෙන්නේ ඒකලෝ අයිබෝන් හැමෝටම ඉතින් විලාසිතුව ඇවිල්ලා ඉන්නේ ඉන්රෝ රෙස්ටෝරන්ට් හතරන. ඉතින් මේක තියෙන්නේ දබුල්ල හබරන ප්‍රධාන මාර්ගයේ එද්දි වම් අත පැත්තේ මේ තියෙන්නේ හිරිවඩුන්න වැවට යන පාර. අපි අද ගිහින් බලමු අපි මොකක්ද අද රිවිව් කරන්න යන්නේ කියලා. රිවිව් කරන්නේ සුපිරි තැනක. හැමෝම ඉන්න මුලින්ම මාව ෆලෝ කරලා තියාගන්න. එන්න අපි කියලා බලමු මොකක්ද කරන්න යන්නේ කියලා. මේ අයලාගේ නාසි ගුරන් කියනවා ෆුල් පෝෂන් එකක් 1600 ෆුල් එක. 1800 ෆුල් එක. කොම්බිනේට් කරන්න පුළුවන්. ගුරන් එකක් දෙන්න පුළුවන්. ඔයාලට සුපිරි එකක් දාලා මේ තියෙන්නේ විදේශයකයන්ගේ ඉතා ප්‍රසිද්ධියක් පුහුලන තැනක් තමයි හිරිවඩුන්න වැව කියන්නේ. ඉතින් කෑම එක ගෙනාවේ කින්රෝ හිරිවඩුන්න රෙස්ටෝරන්ට් එකෙන්. ඉතින් හිරිවඩුන්න වැවට යන කෙනෙක් ඉන්නවා නම් සහ බෝට් රයිඩ් යන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් හිරිවඩුන්න වැවට යන්න කලින් කින්රෝ රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා ඔයාලගේ කෑම එක අරගෙන හිරිවඩුන්න වැවට වෙලා බෝට් එකක් උඩ අනිවාර්යෙන් කෑම එක කන්න අමතක නොකරන්න. ඉතින් අද මම හිරිවඩුන්න වැවට නෙවෙයි යන්නේ. මම යන්නේ හබරන වැවට. මම කෑම එක අරන් ගිහලා හබරන වැවුඩ කොහොමද වෙන්නේ කියන විස්තරේ මම ඔයාලට කියන්නම්. හරි දැන් අපි සෙට් වෙලා ඉන්නේ කාවින්දත් එක්ක බෝට් යන ගමන් ඉන්නේ. ඉතින් අපි බලමු වැව ඇද්දට ගිහලා කොහොමද මගේ රයිස් එකේ රහස් කියලා. කාවින්දත් එක්ක සෙට් වෙන්න බෝට් ටූර් එකක් යනවනේ. අපි වැව ඇද්දට ගිහලා කොහොමද ආතල්ලෙක් කියලා. මේකේ ෆන්ක්ෂන් ගොඩක් මෙයාගේ තියෙනවා. ඉතින් ඔයාලට ඩ්‍රින්ක් එකක් දාන්න ඕන නම් පොඩි පන්නයක් ගන්න ඕන නම් එන්න කාවින්දට සෙට් වෙන්න. මම මේකේ යාගේ බලමු අපි වීඩියෝ එකෙන් හම්බෙමු යන් වැව ඇද්දට. හරි මේ තියෙන්නේ කින්රෝ එකෙන් ගෙනාපු සුපිරි රයිස් එකක්. නාසි ගුරන් එකක් තමයි මේක. මේක ෆුල් පෝෂන් එක. බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. අපි දිගාරමු කොහොමද මේක පැකින් එක සහ මේකට දෙන ලකුණු ප්‍රමාණය ඔයාලා ගෙස් කරන්න. යන්න කින්රෝ එකට ගිහින් අනිවාර්යෙන් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක සහ යාලා කන්ටැක්ට් නම්බර්ස්. ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න කින්රෝ එකට ගිහිල්ලා. මේ තියෙන්නේ ඒකේ අන්බොක්ස් කරාම තියෙන view එක. ඉතින් මෙයාලා බිත්තර දෙකක් බෙදලා දාලා තියෙනවා. ඒත් එක්කම තක්කාලි පෙති දෙකක් දීලා දෙනවා. අන්නාසි දීලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවනේ මිරිස් කෑලිත් එක්ක මේකේ තියෙන මාර වයිබ් එකක් අපිට දැනෙනවා. මොකද මාර ස්මෙල් එකක් තියෙන්නේ. මාර හොට් මේක පැකින් එක මම ගැරන්ටි කරනවා. මොකද මේකේ හොට් එක සාමාන්‍ය පැය දෙකක් විතර ඇදෙනවා. මොකද මේකේ ඇලුමිනියම් පැකින් එකක් තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ රිවිව් එක කොහොමද වෙන්නේ කියලා. අපි එකින් එකට ටේස්ට් කරලා බලමු මොන රහක්ද තියෙන්නේ කියලා. ඒතරම 100%ක් හරිම රහ මම එක්ස්ප්ලেইন කරනවා ඔයාලට. මොකද හරි අපි බලමු එග් එකේ කොහොමද රහ කියලා. ඇත්තටම මාර සුපිරි රහක් තියෙන්නේ. මාර හොදට බොයිල් කරලා දෙනවා එග්. ගම්මිරිස් හොදට ඇඩ් කරලා දෙනවා. එග් එකේ ලකුණු ගත්තොත් එහෙම ලකුණු සුපිරියටම දෙන්න පුළුවන්. මොකද එග් එකක් බොයිල් කරද්දී සෑහෙන දේවල් හිතන්න දෙනවා. මොකද බඩේ එකක්මක් හැදෙන්න පුළුවන් ට්‍රැවල් කරන කට්ටිය මේක කන්නේ. ඉතින් මේකට හොදට ගම්මිරිස් ඇඩ් කරලා සුපිරියටම එග් එක දාලා දෙනවා. ඉතින් ගිහින් ඔයාලත් කාලා බලන්න කින්රෝ හබරනින් කොහොමද ඔයාලට දැනෙන්නේ කියලා. හරි රයිස් එක කොහොමද කියලා දැන් ටේස්ට් කරලා බලමු. අපි රයිස් එක වෙනම අරගෙන කොහොමද රහ කියලා බලලා ඕවරෝල් ටේස්ට් එකක් ග්‍රේවි සහ මේ හැමදේම එකතු කරගෙන බලමු ඕවරෝල් ටේස්ට් එක පස්සේ කොහොමද වෙන්නේ කියලා. අපි දාගමු රයිස් ටිකක් කොහොමද මේක රහ කියලා බලමු. අපි දැන් රයිස් ටිකක් නෙළුම් කොලේට දාගෙන බලමු කොහොමද මේ රහ කියලා. බලන්න මේක ලුක් එක කොහොමද කියලා. මාරම ලුක් එකක් තියෙන්නේ. අතට දැනෙනවා මේකේ තියෙන අර thickness එක. ඉතින් මේකට ඇඩ් වෙලා තියෙනවා මේ චිකන් ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ සොසේජස් ඊට පස්සේ ඉස්සෝ ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේකේ හොඳට මිරිස් ඇඩ් කරලා තියෙනවා. බත් එකත් දිලිසෙන්නම තියෙනවා. මාර රස පාටයි. ඉතින් අපි කාලා බලමු කොහොමද මේක වයිබ් එක එන්නේ කියලා. ඇත්තටම නාසි ගුරන් එක සුපිරියටම තියෙනවා. ඔයාලත් කියලා කාලා බලන්න. මේක හොඳට රසට සැරට නාසි ගුරන් එක තියෙනවා. ඇත්තටම සුපිරියටම තියෙනවා. ඉතින් කාලා බලන්න ඔයාලා. නාසි ගුරන් නම් කින්රෝ තමයි හබරන. ගිහින් බලන්න. හරි අපි දැන් මෙයාලගේ chili paste එක ඊට පස්සේ egg එක chili paste egg තක්කාලි හැමදේම දාලා ඕවරෝල් ටේස්ට් එකක් බලමු. මෙයාලගේ සෝස් chili paste පැකින් එකත් හොඳට තියෙනවා. මොකද මේ වගේ කප් එකක් දෙනවා කියන්නේ ඉතින් එයාලා පැකින් එක ගැන ඇත්තටම හොඳට හිතන කට්ටිය. හරි අපි මේ හැමදේම හොඳට එකට දාලා අනාගමු. ඇත්තටම කියන්න වචන ඩ්‍රින්ක් එකක් දානවා නම් සුපිරිම සෙට් එකක් තමයි නාසි ගුරන් එක කියන්නේ. අනිවාර්යෙන් කින්රෝ එකට ගිහිල්ලා අහලා බලලා ඔයාලගේ කමෙන්ට් එකේ මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ යටින් දාන්න. මගේ ෆලෝ බටන් එක ක්ලික් කරන්න. මාත් එක්ක ඉස්සරහට ඉන්න. අනිවාර්යෙන් අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. හැමෝම සෙට් කරන්න කාවින්ද බෝට් රයිඩ් එකත් එක්කත් හබරන. ඉතින් මේ වගේ සුපිරිම ප්ලේස් එකක නවත්තලා ඔයාලට මම ඔයාලට view එක පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. මාරම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. කෑමටත් මරු බීමටත් මරු. එන්න කාවින්ද බෝට් රයිඩ් වලට හබරන.
අපි මේ රයිස් එක කාලා ඉස්සරහට හම්බෙමු. අපි මේ ටුවර් එක එන්ඩ් කරන විදිය ඔයාලට පෙන්නන්න. thank you මාත් එක්ක ඉන්න. ජය වේවා.